Yani Anchor Games episode number 1 පිළිනියම් මේකේ නිසා මේකෙදී නෙවස්ම 12ක් තියෙනවා. ඉතින් මේවා තාම අන්ලොක් වෙලානේ. ඉතින් මේක නියම ගේම් එකක්. ඉතින් මම මේක එපිසෝඩ් දෙකකට විතර හදලා හැදලා ගින්න. ඉතින් මේක ඉන්නේ රජෙක් ඉන්නවා. ඒ වගේම රාජමාලිගාවේ ඉන්න අපිට රජාත් එක ප්‍රෑන්ක් කරන්න. අපි කල්ලා බලමු ගේම් එක කොහොමද කියලා. අපිට තියෙන්නේ රජතුමාගේ පුටු රාජ සිංහාසනයට මොකක් හරි කරන්න. ඉතින් මෙන්න මේ පේන යතුර මේ යතුර අපි ගමු. මේ යතුර මෙන්න මේ දොරේ පේන නිදෙට. ඊළඟට මේ ඉනිමග පේනවනේ ඔයාලට. මේ ඉනිමගෙන් උඩට ගියාම මෙන්න මේ වගේ දැන් පැන යන තමයි තියෙන්නේ. අයියෝ. පැනනවා ඉතින් ඔය කොන්ද කැඩෙනවා. ආයෙ අපි try කරලා බලමු ඉතින්. අයියෝ මොකක්ද නේ? කමන්නේ. අපි ආයෙ try කරමු. එන්නේ වැඩ. දැන් හරියන්න ඕන. ඔය වැඩ කරන්නේ. අදින් පොඩි තාක්ෂණික දෝෂයක් තිබ්බේ. මෙන්න සෙබලින් ඉදි මේ සෙබළු ළඟින් ගියාම හැරෙනවා ගොඩාක්. ඉතින් මෙච්චර ළඟින් ගියාම හැරෙන්නේ. රජතුමාට කොහොමද කරහදුවත් ඒත් යා. පේනවනේ පළවෙනි එකේ නම් බඩු ටික හදලා දැක්කයි. ඉතින් මේ දෙක හදාගෙන මෙන්න එහෙම ටච් කරගෙන ඉන්න හරිද? අපේ වැඩේ අවසන්. ඒක නම් හරිම ලේසි වැඩක් ඔයාලට කරගන්න පුළුවන්. ඔන්නේ අපේ රජා එනවා ඉතින්. ඒ රජා දැන් රජ සිංහාසනේ ගිරගන්න. රජතුමනි. යෝ. රජතුමනි කියන්නේ හොඳටම කියන්නේ නැති. කොහොම තමයි. හරි ඉතින් එහෙනම් ඉතින් මේක ඔය වගේ ආතල් මිෂන්ස් ටිකක් තමයි තියෙන්නේ. ඉතින් අපි ඊළඟ එකට ගැම්මින් යමු. මේක ආතල් මේක තියෙන රජතුමා ගමේ මිනිස්සුන්ව කැටපෝල දාලා විදිනවලු. ඉතින් අපිට තියෙන රජාට ඒක ප්‍රෑන්ක් කරන්න. කක්කත් එක බෑනේ. ඉතින් රජතුමා
හරි අපේ වැඩේ අවසන්. What is this? ඉතින් රජතුමා දැන් ඉන්නවා. එයා හිතන්නේ ඔක ස්ටේජ් New එකේ. song for my royal Mood highness. and eating mocha peen with the Here I cat. can do it for my මොකද subjects. වාඩි වෙනවා. රජතුමා අප්පා රජතුමා උඩින් ගිහලා වෙනවා. ඒක ඕකන් කියන්නේ. හරි ඉතින් හිනා අපි ඊළඟ එකටත් තිරින්නම්. ඒක ඉවරයි. ඊළඟ එක. ඕ වැලුම්. ඊළඟ එකේ නම් තියෙන රජතුමාගේ ඇඳුම අතුරුදහන් කරන්න. රජතුමා රාජ්‍ය උත්සවයකට ගියාම අපිට තියෙන රජතුමාගේ ඇඳුම නැති කරලා දාන්න. ඒකට බෙහෙතක් හදන්න එනවා. හරි ඉතින් මෙන්න මෙහි තියෙන්න ඕනේ ඒක. හරි ඉතින් මෙන්න මෙහිට යන්න. මෙන්න මේ කාමරේ තියෙන පොත. හරි. මේ පොතේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික. එක ඉන්ග්‍රීඩියන්ට් එක අතර තියෙනවා. හරි ඉතින් ඕනේ අපිට බ්ලූ කලර් ඉන්ග්‍රීඩියන්ට් එක. හරි මෙහෙම යන්න ඉතින්. කලීසිනේ. රජානම් මුන්නට හම්බෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරමු. අම්මුණත් මහා වාදියා. හිතන්නේ ඉවරයි. අප්පා මේකෙන් විදින්නේ මෙතන. ඉවරයි නේ. ඉවරයි. මෙතන අපේ වැඩි ඉවරයි. දැන් රජතුමා ඉතින් රාජ්‍ය උත්සවයට යනවා. අප්පා රජතුමා ගන්නේ. රජතුමා ගන්නේ උත්සවය. රජතුමා. රජතුමා නේ. රජතුමා ඉතින් බලන්න. වන්නම් ඔය වගේ කවුනා දුවනවා. වෙන කරන් දෙන්නේ නේ. ඉතින් මේ රජතුමා ඉතින් අපි ඊළඟ එකට මේකේ නම් ඉතින් තියෙන්නේ ටිකක් අමාරු වැඩක්. ඒත් ඉතින් මට ලේසි. හරි ඉතින් මේකේ තියෙන්නේ රජතුමා ගොවියන්ගේ රේක ටික අරන් රජතුමාගේ මැදිරියේ තියාගන්නවා කියලා තියෙන්නේ. අපිට තියෙන්නේ මේ රේක ටික හොයාගන්න. ඉතින් රේක ටික මාලිගාවේ එක තැන්වල තියෙනවා. ඒක තමයි තියෙන අවුල. ඒක හොයාගන්න ටිකක් විලායයි. මම හිතන්නේ හැටියට හොඳයි. මම දන්නවා හැබැයි තැන් ටිකක් මෙතන තියෙනවා. ආවෙති. ඕක ගත්තා. තව එකක් තියෙනවා මෙන්න මේක. තියෙයිද දන්නේ කියන්නේ මේ. රජානම් මූටියෙන් දිපා. මේ රජානේ. ඒක හොඳයි. හිටියොත් මහා ශාපයක්. හරි ඉතින් මෙන්න මෙහි එකක් තියෙන්න ඕනි හරියට. අයියෝ නෑනේ.
මට තුන් හයියෙන් දුවන්න බෑ. ඒකත් මේ වෙලාවේ මොනවනේ බලන්න. ඉතින් හිමින් තමයි දුවන්නේ. කොවලන්ඩ මෙහි උඩට යන්න බලන්න. හරි ඉතින් අපි මේ ඥාන යන්තම් නීති. කැඟට හොඳයි නේද? කොහෙද දීනේ තුනක තියෙන්නේ? ෂාප් යන්න ඕවි පෙන්නන්න ඕවි තියෙන තැන. ඔව් ඉතින් හරි ඉතින් අර තියෙන්නේ යාන්තම් ඉතින් හොයාගත්තා. ඉතින් මේ ඉන්න යන්තම් තියෙනවා. හරි ඉතින් දැන් දුවලා ගිහිල්ලා මේක ආයි ඔෆ් වුණානේ. ඉතින් කමන්නේ. ඉතින් රජාර නිදාගද්දී දාන්න තමයි තියෙන්නේ. ඉතින් අපි දාලා බලමු. හරි ඉතින් අරිතින් දැන් දුවලා යන්න වෙනවා. නැත්තම් අයියෝ රජා මූට්ටි වෙන්නේ නැත්තම් තමයි හොඳ. මොකද මූට්ටි වුණොත් ඉතින් දන්නේ නැති. සියබලු ඔක්කොම පස්සෙන් පන්න. කලින් යන්න හොඳ නෑ. ඉතින් රජාගේ ඉන්දන කාමරේට තමයි අපිට යන්න තියෙන්නේ. මට කාකා එපා වෙනවා ගයිස්. කාකා මොන රෝස්කල කණ්ඩ. රජා නින්ද වන්නේ වෙයි. දු ළඟින් හොඳද? ළඟ හිටියොත් කනට ගෝයි. මෙහෙන් යම්. රජාට කියන්නේ නේද? රජාට කියන්නේ රජා මුන්දට යමු කිව්වද? රජා නේද? රජා නිදාගන්න. කරකවලා රජා බෙන්නේ කම. රජා නිදාන්නේ හරි මොඩේ. රජා හිතන නිදාගන්න. ඒකනේ. ඉතින් රජා ඉතින් නුංගලන්නේ අප්පා. රජා නුංගලුවට පස්සේ නුංගන්නේ කොම් වෙනවා. බලන්න. දැන් රජා නී. මට නම් හොඳ තමයි. අප්පා දුවන් දුවන්. ඉන්නේ මෙගපන් ඉන්නේ. මං කරා අපි යන්නේ දුවලා කියලා. බලන්න රජා නිදාගෙන ඉද්දි රජාට කියන්නේ. බුදුම රජෙක් තමයි. රජා නිදි. මොකක්ද කියන්නේ? හරි දැන් ඉවරයි. රජා රෙනිදී රජා හැරෙන්නේ යන්නේ. අනිත් රජා හැරෙන්නේ. රජා පොයි රජා. අයියෝ රේකා කිව්වා තාව එක. යන්නේ පොයි පැත්තට ආයි තාව රේකා. අපෝයි. යන්නේ පොයි පැත්තට. කියන දේ හරි. ඉතින් ඒක නම් පව් වැඩේ රජාට. නම් හොඳ නම් පව්. මට නම් හමුණොත් මට හොඳටම කියන්නේ. ඉතින් අපි ඊළඟට යන්නේ ඉක්මනට. ඔව් මේකේ තියෙන ලේසි වැඩ. මේකේ තියෙන්නේ රජා ඉන්නවනේ. රජා ඒ පුටුවේ උඩ පයින්නවා. උඩ පැනලා අපිට දැන් තියෙන්නේ රජාගේ පුටුව කඩන්න. ඒතර රජාට තේරෙයි පුටුවේ උඩ පයින් හොඳ නෑ කියලා. ඉතින් අපි රජාට පාඩමක් වන්නන්න තමයි යන්නේ. ඉතින් අපිට ඒක මොකද්ද ඕනේ වෙන්නේ? කියන්න බලන්න. පුටුවක් කපන්න මොකක්ද ඕනේ කියන්න බලන්න. කමෙන්ට් එකක් දාලා බලන්න.
මන් තප්පර 5ක් දෙන්න එකට. හරි ඉතින් 1 2 3 4 5 ඕනේ කීයද නේද අප්පා උතඹු කිනෝ කියන්නේ පාර ඉතින් උතඹුවක් එකද මේ අයිනම් මොනවා කරන්නේ මොකක්ද දන්නේ ඉතින් දන්නේ ඉන්න කවන්නේ ඉතින් ගත්ත එක නෙවෙයි ඉතින් රජාගේ පුටුව කපන්න තියෙන්නේ රජාගේ පුටුව කපනවා කියන කර ඔයාලා තියෙනවනේ කීයද තියෙන්නේ පුටු කපන්න නෑ ඉතින් මේ මුතින් මුකුත් දෙන්නේ නැහැ හැබැයි ඒක කපනවා දැන් පුතෝ කැපලා තියෙනවා ඉතින් රජා එනවා දැන් රජා වාඩි වෙනවා බලමු මොකද වෙන්නේ ආපහු ඒ පුටුවකට ඩාඩවස් රාජපුරුෂෝ රජා වැඩිලා උන්ට ගන්නන්නේ ඕන දෙයක් කරගන්න කියලා යාළට ගන්න හරි ඉතින් අපි එහෙනම් අවසානයකට යන්නේ නේද? එහෙනම් මේක තමයි ඉතින් අද දවසේ අවසානය කියලා මම හිතනවා. ඉතින් ඊළඟ එපිසෝඩ් එකකින් ඊටු ටික මම අරන් එන්නම්. හැබැයි ඉතින් මේකට ලයික් අඩුම තරමේ 10ක්වත් තියෙන්න ඕනේ. 10ක්වත් තිබුණොත් තමයි මට ආසෙ හිතෙන්නේ. දන්නවා ඉතින් ඒ කොහොමතරම්. දැන් මෙන්න මෙතන ගන්න ඕනේ. මෙන්න මේ මල් පැලේ. මේ මල් පැලේ මොකද කරන්න පුළුවන්? කියන්න බෑ. රජාට ටොයිලට් යන්න රජා රාජපුරුෂයන්ට ටොයිලට් යන්න දෙන්නේ. දවසටම එකපාර ඒකත් ඒ රජතුමාට හිතුණු වෙලාව තමයි ඒකත්. ඉතින් අපි කරන්න යන්නේ මොකද්ද? රජතුමාගේ තේකට බොනවන්නේ ඩ්‍රින්ක් එකක්. ඒ ඩ්‍රින්ක් එකට දාන්න තියෙන්නේ මෙන්න මේ මල් පැලය. මේක ඇත්තටම ටොයිලට් යන්න හදවන මල් පැලයක්. ඉතින් ඒකට අපිට තව තියෙනවා ලී ටිකක් හොයාගන්න. තාම මිටිය හොයාගන්නත් තියෙනවා. ඕ මේ මෝඩ රජාන මෙතන කැරි කැරි හිටියා නේද? රජා වැඩන්නේ ඉල්ලුම් කිව්වට එහෙම කරන්නත් බැහැ. ඔය ඉතින් මොන වදියක්ද තියෙන්නේ මෙයා හරිම කොම්මෙලිද්ද මන් දන්නේ ඉන්නේ කියලා දෙන්නේ. බලමු දැන් මිටිය හොයාගන්න තමයි තියෙන්නේ. නේ ඉතින් මන් දන්නවා තියෙන තැනක්. එතනක් නැත්නම් ඉතින් අපිට සැලකිල්ලක් ගන්න වෙනවා. ඉතින් ඒක හොයන්නම ඉතින් මං ඊව ඔයාලට පෙන්නන්නේ නැහැ. මං ඊව ඔයාලට කපලා පෙන්නනවා. මොකද ඔයාලා නැත්තම් ඉතින් එපා වෙනවනේ. ඉතින් තව ලී ටිකකුත් තියෙන හොයාගන්න. ඉතින් ඉම්මට කරගන්න තියෙන්නේ. ඉතින් මේ වැඩි ඉවරයිනේ. අපිට මිටියයි ලී ටිකයි තමයි ඕනේ. ඉතින් අපිට තියෙන ටොයිලට්ස් ටික බොක් කරන්න. يعني ටොයිලට් ටික වහන්න. ටොයිලට් දෙකක් තියෙනවා. ඒ දෙකම පහලා දාන්නයි තියෙන්නේ. ඉතින් ලේසියටත් තමයි තියෙන්නේ. අපි ප්ලේ කරලා බලමු. මෙන්න මෙතන මේසුට තියෙනවා. අන්න දැක්කනේ මං කිව්වේ. ඒකනේ. හරි දැන් ඩීටි හොයන්න. ඔය ඉතින් ඔන්න මං ඉතින් යාන්තම් හොයාගත්ත යාගිස් නෙදින්නේ. හරි ඉතින් යාන්තම් හොයාගත්තා. අප්පා රජා. දෙකන් සෙවලට කෑකිහු. කොච්චර නපුරුද බලන්න. මං කියන්නේ ඉතින් ඔයගෙන් නපුරු වෙන්න එපා. ඉතින් කෑකිහුට වැඩන්නේ සරිය කාට විතරයි දෙන්නේ. රජාගේ යා තාම නීති පින මොරයන මොරයත් නිච්ච අන්න ඉච්චරයින් වුණානේ රජාට ගන්නනේ ඉතින් අපි ඉතින් ගෙන් දුවලා ගිහිල්ලා ටොයිලට් එකට මොකක්ද කියන්නේ මේ නේද ටොයිලට් අපි WC කියලා පවුඩ් කියලා එක හරිදී ගෑනු එකට දාගත්තා බලන්න ඒකට එන්න ඕනේ වෙන්නේ එන්නේ නිකම්ම ගහනවා පුදුමයි යූස් කරලා සිස්ටම් එක මොකක්ද දන්නේ ෂුවර් නම් බ්ලෑල් වල එන තියෙනවද දන්නේ ෂුවර් හැම එහෙමද දන්නේ බලන්න මිටියෙන් ගහන්න ඕනේ නේ
ඒකත් ඉවරයි. මේ ප්ලාන්ට් එක දිනවනේ. ඒක දැන් රජායි මේ කරන්න නෑ. එතකොට ඒක කන්නේ නේද? A king such as myself must attend to his folk and imbibe only the tea of his දන්නවනේ මේනදී. යා යන්න ඕනේ. රජා බොනෝ. අප්පා. රජා. ටොයිලට් දුවන් රජා. Oh, I can endure it no more. රජා පහසුතාවයට පත් වුණ. ඉතින් පව් වැඩිය රජතුමා එහෙනම්. ඉතින් ඒකත් ඉන්නවා. එහෙනම් ඉතින් අපි අයක් ප්ලේ කරානේ. ඉතින් මෙන්න ඇති කියලා හිතෙනවා. ඉතින් මම තව තියෙනවා 13ක් තියෙනවකම ඊළඟ 7 ඊළඟ දවසේ ගේන්න. ඉතින් හැමෝටම සුබකම. ඒ වගේම මගේ channel එක subscribe කරන්න. ඊළඟ bell icon එක click කරන්න. ඒ වගේම like එකක් දාන්න. ඉතින් ඔයාලා තව මොන හරි games ඕන නම් ඒවයි comment එකක් දාන්න. ඉතින් ඔය වගේ හැම එකම මම try කරනවා. ඉතින් අනිවාර්යෙන් බලන්න මට උදව් කරන්න. subscribe වෙයි like වෙයි දෙකම කරන්න. share කරන්න. ඉතින් තවත් මේ වගේ ලස්සන gameplay එකක් ගමු. හැමෝටම සුබ